අපි දැන් නුවර බලා පිටත් වෙන්න යන්නේ. අපි හැමදාම කෑම කන්නේ මේ කැෆේ ඇන් රෙස්ටෝරන්ට් එකේ. මොකක්ද ඒකේ නම? ඒක කොහොම හරි තියෙන්නේ මෙන්න මෙතන. මහා මෙවුනාවේ එතනට චුට්ටක් ඉස්සරහා පැත්තේ. ඔන්න අපි වැව රවුමට කිට්ටු වෙන්නයි යන්නේ. බස් ගොඩයි තමයි. මේ දනදා සමීප පිටුටයි. දනදා මාලිගාවට අද සෙනගින්දීද? දැන් එහෙමට සෙන ගන්න නැති වෙයි. ඔන්න අපි ප්‍රධාන මෙතනින්ද ප්‍රධාන තැන නෑනේ. පාකින් එකට දාන්න යන්නේ. අපි මාසෙට වගේ අපි එනවා නේද? කී මාසෙ ආවද අපි? සාමාන්‍යයෙන් පොයවල් වලට එනවා. ඒත් අද ආවේ විශේෂ දවසක්. විශේෂ දෙයක් නිසා. අද පොය නෙවෙයි. විශේෂ දෙයක් හින්දා ආවේ. කොහොමද බයික් එක දාන්න ගන්නද? වෙනද දාන තැනටම දාමු. ඇත්තට මේ වගේ එන්න පුළුවන් වෙන එකත් ලොකු දෙයක්. සමහර කට්ටියට නුවර දළදා වහන්සේ වන්දනා කරන්න එන එකත් අවුරුද්දකට සැරයක් වගේ එන සමහරු එන්නේ. ඔව්. සිරිපාද වන්දනා කරන්න යනවා වගේ තමයි. ඉතින් අපි ඒ අතින් ගත්තාම මම හිතනවා පින්වන්තයි. අපි නුවරම ඉඳලා සමහර මිනිස්සුන්ට නුවර හිටියත් එන්න බැරි වෙනවා. ඉතින් අපේ ගම ඉතින් නුවර ඉඳලම ඉන්න නිසා එන්න පුළුවන් අපිට. වහින්නද මේ අපේ හෙවණැල්ල. දැක්කද අපේ හෙවණැල්ල. අපි කොහෙද යන්නේ? යහා මාලිගාවට. බහිරව ගන්න විදිහින් ලස්සනයි. ලස්සනනේ. ඔන්න අපි හදාගත් ඔයා හදපු ගෙදරට බාරයක් වුණා. ගෙදර වැඩ ටික හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ බාරය ඔප්පු කරන්න හදලා දළදා මාලිගාවට ආවා. කිරියාර පූජාවක් පූජා කරා. බෝධියටයි දළදා මාලිගාවට. හරි. අපි දැන් යන ගම. සෙනග සතිය දවසක් කරා. පොයි දවසක් නෙවෙයි. ඒ නිසා සෙනග නෑ. ඔව් අපි ඉතින් පොයි දවසට නෙමෙයි. මම හිතුවා සෙනග කඩේ. අද පොයි දවසක් නෙවෙයි සතිය දවසක්. අපි මං හිතන්නේ සතිය දවසක් නෙවෙයි. අද සෙනග තමයි. සෑහෙන කාලයකට පස්සේ තමයි මේ කියන්නේ පොය නොවන දවසක ආවේ. අද සෙනසුරාදා. මේ BOC බෑග් එකක් තියෙනවා මෙතන. සෝරි 2026 4 වෙනි මාසේ 25 වෙනි සෙනසුරාදා. දළදාවන්තර කිරියාහාර පූජා කරා. කිරියාහාර පූජා කරලා මල් පූජා කරා. මේ අතේ තියෙන කිරියාහාර. ඒක බෝධින් වහන්සේට මල් පූජා කරා. මේකේ පොත් එකක් තමයි අපි දැන් කිරියාහාර පූජා කරලා බෝධින් කිරියාහාර පූජා කරලා අපි ආවේ මෙතනට. මෙන්න මෙතෙන්ට. කොතනද මේ? පහන් පූජා කරන තැනට. ඔව්. ආවා. ඔව්. ඉතින් පහන් පූජා කරලා සෝන්දම් පූජා කරලා කිරියාහාර පූජා කරලා වන්දනා කරන්න ඕනේ නැහැ. මේ අතේ අරන් යන්නේ මෙහි දළදා මාලිගාව ඇතුලේ දළදා වහන්සේ ළඟ වන්දනා කරන්න ඕනේ. සෙනග වැඩි අද තේමාව පටන් ගත්ත වෙලේම අපි කිරියාහාර පූජා කරලා ඉතින් දැන් බෝධින් වහන්සේට කිරියාහාර පූජා කරන්න යනවා. අපි වැල් බෝධියටත් කිරියාහාර පූජා කරලා දැන් ඔන්න මොකටද යන්නේ? නෙත් බෝධියට. මේ වැල් බෝධින් වහන්සේ නෙත් බෝධියට යනවා. මේ නෙත් බෝධින් වහන්සේ මේ පැත්තේ. දාන වෙලා නූල් අර ගන්නවා ගැට ගහන්නයි කියනෝනේ. අද මෙතෙන්ද තමයි ගැට ගහන්නේ.
වදින්න මට. ඕනේ ලොකුවට මේකට ගහලානේ. ලොකුවට ගෙට ගන්න පුළුවන්. ඔන්න මෙහෙම ඩබල් ගෙටයක් දාලා ගන්න පුළුවන්. ඔයා ඒක කොහොමද තීර වෙනවා. ඊට පස්සේ දෙපැත්තට යනවා නේ ඒක තනි ගෙටේ දැන්. අල මට වෙන්නේ නෑනේ මං ගාත කියලා ගෙට ගෙවි. ආයා ගෑනු ගෙටයක් දැම්මනේ. ගෑනු ගෙට. අර අතෙන්ට දාන්න. හොඳ මාළුන්ට කෑම දානවා. මෙතෙන්ද මේ ගොඩක් ඉන්නවා. ඔකට අවුන් එකට මාලිගාවට ඇවිල්ලා මාලිගාවට විතරක් ගිහින් හැට යන පරින් තව සෑහෙන කාලයකට පස්සේ. ඒක අවුන් එකට මගින් යනවා. දැන් අපි යන්නේ කෙංගල්ල. ඔන්න අයියාගේ යාළුවෙක් ඉන්නවා මෙන්න මෙතන සංක බේකර්ස් කියලා. අපි ඒකට තමයි ආවේ. මෙතන තමයි තියෙන්නේ. ලස්සන කඳු වැටියකින් වට වුණු ඉස්කෝලේකට අපි යනවා. කඳු වැටියකින් වට වූ දුම්බර විද්‍යාලයට සිරි සංඝ බෝධි මහා විද්‍යාලයේ සංඝ බෝධි නෙමෙයි යන්නේ මහා බෝධි. එනිල මහා බෝධි බලා ඉන්නේ අපි එනකන්. අයියන්ගේ මේ අනේ එක. දැන් ආවේ ඕන් දැන් ආවේ. මේ කොහොමද වීඩියෝ එකක් ගන්න පොඩ්ඩක් ඉන්න. level ayo pilih. Pakai mai. Oh enda dewa bi. Oh ini putih amal enda. Antagal.
වාඩි වෙනවා නම් එහෙම පහසු ආකාරයකට මේ ඉඳලම දුන්නා නම් ලේට් මෙහෙත් බේරද අර ළමයිට ඊට මදින මෙතෙන් දෙන්න කියන්නේ. දැන් ඉවරයි එනවා. ඉන්න එනවා. කුසුමට රැඳෙන්නේ නෑ
කඳුළු